පුරවන් අංගී මල්ලි ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම දැන් බලනවා මොනවද දැන් මේ අපි යෝෂන් යුනිවර්සිටි කී ඩිග්‍රීස් වල ඇප්ලයි කරන්න කියලා. ඉතින් අංගී මල්ලි ඔයාලට මම කලින් වීඩියෝ එකක් කරන් ආවා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ නාවික ඉංජිනේරු උපාධිය ගැන. ඉතින් දැන් අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ තියෙනවා නාවික ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය කියලා ඩිග්‍රියක්. එතකොට මේ උපාධිය අපි ඉංග්‍රීසි වලින් කියන්නේ maritime transportation management and logistics. එතකොට මේ logistics කියන නාගි මල්ලි දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ දැන් නැවක් එන්නේ දැන් කාගෝ ෂිප් එකක් ගෙනියන්නේ මොනවද? ඒගොල්ලෝ මොන හරි කන්ටේනර් වල ගෙනියන්නේ මොන හරි බඩු. හරි. එතකොට මේ බාණ්ඩ අපි ඒව ගානට මැනේජ් කරලා ඒවා කන්ටේනර්ස් ටික ලස්සන්ට ඒ පෝට් එකෙන් අරගෙන ඒ ටික ලස්සන ඩිලිවර් කරන්න එපා. එතකොට ඔන්න ඔය කොහොම process එක බලන්නේ මෙන්න මේ logistics පැත්තේ. එතකොට transport කරනවා. එතකොට ඒ transport කරන දැන් නැවකින් තමයි මේ cargoes ටික transport කරන්නේ. ඊට පස්සේ ඒ ටික unload කරනවා. හරි. ඒ unload කරනවා ඒ port එකට අදාළ දැන් ලංකාවේ වරායට දැන් නැවක ඉඳන් චීනේ ඉඳන් containers වගේක් එනවා. හරි. ඒගොල්ලෝ චීනෙන් load කරලා නැවට ඊට පස්සේ ඒගොල්ලෝ transport කරන කොළඹ port එකට. හරි. එතනින් ඊට පස්සේ ඒ terminals වලින් containers ටික unload කරනවා. ඊට පස්සේ එතකොට containers අරන් යන වාහන තියෙනවනේ. හරි. ලොකු වාහන, දිග වාහන අන්න ඒ වලින් අදාළ customers ලට ඒව deliver කරනවා. හරි distribute කරනවා. ඉතින් මෙන්න මේ process එකේ ඇතුලේ වැඩ කරන්න කට්ටිය ඕනනේ. එතකොට ඊට පස්සේ ඒක distribute කරලා ඊට පස්සේ ඒ containers ඊට පස්සේ අපි ඒවා warehouse වල ඒවා ඒ බාණ්ඩ load කරන්න ඕනේ. එතකොට warehouse management කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණාදී job opportunities වලට job workers ලෝනේ. ඉතින් මේවා බලන්න නැත්නම් මේවා supervise කරන්න ඉතින් ඊට ඒ level එකට jobs තියෙනවා. ඉතින් මෙන්න මේ executive level එකට යන්න පුළුවන් උපාධියක් තමයි මේ maritime transportation management and logistics කියන උපාධිය. ඉතින් අංගි මල්ලි ඔයාලා A level වලට ඕනෑම විෂය ධාරාවකින් A level කරලා 2024 A level. හරි. S3ක් තියෙනවනේ ඔයාලට මේ ඩිග්‍රියට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. එතකොට මේ ඩිග්‍රියට ඇප්ලයි කරන්න පුළුවන් ඕනෑම විෂය ධාරාවකින්. art, commerce, maths, bio, tech මේ විෂය ධාරම් පහෙන් ඕනෑම විෂය ධාරාවකින් S3ක් තියෙනවා නම් මේ උපාධියට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේකට සිලෙක්ට් වෙන්නේ කොහොමද? හැම සිලෙක්ට් ඇප්ලයි කරපු පමණින් ඔක්කොම ගන්න නෑනේ. ඉතින් මේක සිලෙක්ට් වෙන්නේ නංගි මල්ලි ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙන්. මේ අභියෝගතා පරීක්ෂණය සමත් වෙන්න ඕනේ ඉහළ ලකුණක් අරගෙන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් වෙන්න. ඉතින් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇප්ටිටියුඩ් ටෙස්ට් එක මත පමණක් රඳා පවතින නිසා මේක පුළුල් තරංකාරීත්වයක් තියෙන උපාධි පාඨමාලා ඒ කියන්නේ සිලෙක්ට් වෙන්න. හරි. එතකොට මේකට ඇප්ලිකේෂන් 10000ක් විතර එනවා හැම අවුරුද්දකම. ඒතර මේ 10000න් ගන්න කීයද? සිලෙක්ට් කරගන්නේ ළමයි 50 දෙනෙක්. හරි. ඒක කොහොම කම්පිටිෂන් එකක් තියෙනවද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් අංගිමාලි ඔයාලට බොරු කියන්න ඕනේ නැහැ. මේකට සිලෙක්ට් වෙන්න තියෙන ප්‍රවණතාවය හරිම අඩුයි. එතකොට මේක සිලෙක්ට් වෙන්න නම් අනිවාර්යයෙන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණු 65කට වඩා වැඩි වෙන්න ඕනේ. ඉතින් මම ගිය අවුරුද්දේ දැන් අපි ක්ලාස් කරා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට. එතකොට මේ ප්‍රමාණය දැන් හැම අවුරුද්දකම වගේම මේ ළමයි ප්‍රමාණයක් ඉන්නවා ඒකට සිලෙක්ට් වෙන්නේ නැති. ඒ ළමයින්ට යන පාත් එකක් ඒ ළමයි දන්නේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ දැන් ඔයාලා මේක ඩිග්‍රී එකට විතරක් ඇප්ලයි කරනවා නම් ඔයාලා තව පාත් දෙක තුනක් හොයාගන්න. ඕපන් යුනිවර්සිටි තියෙනවා ඊට පස්සේ HND තියෙනවා NDT තියෙනවා තව පාත් ගොඩාක් තියෙනවා. එතකොට ලෝන් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ හැම එකටම ඇප්ලයි කරන්න. මේක විතර ફોකස් කරන්න එපා. ඉතින් ගොඩාක් ළමයි දිනෙක කරපු වැරද්දක් තමයි ගිය අවුරුද්දේ. දැන් මේ ලොජිස්ටික් මම මේකට විතර ඇප්ලයි කරන්න කියලා මේක විතර ફોකස් කරනවා. අන්තිමේට මේ ටෙස්ට් එකට ගියාම ඒගොල්ලොන්ට කරගන්න අමාරු වෙනවා. හරි. ඒකට මේ ටෙස්ට් එකෙන් පාස් වුනේ නැතුනම ඒගොල්ලොන්ගේ අනාගතේම එතනින් උසස් අධ්‍යාපනය කියන තැන ඉවර වෙනවා. හරි. එතකොට අනිත් කෝසස් වල ඉන්ටර්වයුව කෝල් කරලා ඉන්ටේක් අරගෙනත් ඉවරයි.
ඒගොල්ලොන්ට ආයි ආපස්සට හැරෙන්න බෑ. ඉතින් මේ ප්ලෑන් එක තියාගෙන ඔයගොල්ලෝ වැඩ කරන්නේ. එතකොට ඔයාලා ඇප්ලයි කරද්දී හැම තැනකටම ඇප්ලයි කරලා ඔයාලා ගාව අතේ ඔපචුනිටිස් තියාගෙන බලාගෙන ඉන්න. මොකද්ද ඔයාලට ගැළපෙන මේක කියලා. ඉතින් අනිවාර්යයෙන් ඔයාලට S3ක් තියෙනවා නම් ඕනෑම ස්ට්‍රීම් එකකින් ඔයාලා මේකට ඇප්ලයි කරන්න ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණු ගන්න ඕනේ. ඉතින් අපේ ක්ලාස් එක තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඇප්ලයි කරාට පස්සේ පටන් ගන්නවා. ඒ ක්ලාස් එකෙන් ෆලෝ අප් කරලා ඔයගොල්ලෝව ඒ ටෙස්ට් එකට අදාළ විදියට සූදානම් කරනවා. ඉතින් අනිවාර්යයෙන් ගිය අවුරුද්දේ ඔයගොල්ලෝ අපේ ක්ලාස් වල හිටපු ඔයාලගේ සීනියර් වෙන්නේ දැන් ඔයගොල්ලෝ ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලෝගේ ඒ සිලෙක්ට් වෙච්ච අයියලා අක්කලෙන් අහන්න අපි කොහොමද මේ වැඩපිළිවෙල කරේ සමහරු කරා සල්ලි අරගෙන නිකන් ඔහේ කියලා දුන්නා. ඒගොල්ලෝ මේ කැම්පස් එක ගැන දැකලවත් නැහැ, දන්නේවත් නැති කට්ටිය මේ සල්ලි ගැන විතරක් ක්ලාස් කරා. ඉතින් මම මේ දේ දැක්කයි, මම මේ දේ නවත්තන්න ඕන හින්දා තමයි මම මේ ක්ලාස් එකක් පටන් ගත්තේ. මොකද මම මේ කැම්පස් එකේ ඉගෙන ගන්න සහ මම තව අවුරුද්දකින් මේකෙන් එළියට යන්න ඉන්න. මම ගොඩාක් දේවල් මේ ඩිග්‍රීස් හැම දෙයක් ගැනම අප්ඩේට් වෙච්ච කෙනෙක් විදියට ඔයාලා නිකන් බොරුවට මේ සමහර මිනිස්සුන්ගේ ජාවාරම් වලට මුදල් ජාවාරම් වලට රැවටෙන්න දෙන්න බැරි නිසා තමයි මම මේ දේ ඔයාලට එක ෂෙයා කරන්නේ. ඉතින් යම් කිසි මුදලක් අය කරනවා ලංකාවේ කිසිම දෙයක් නොමිලේ දෙන්න බෑ. ඒකට කිසිම වටිනාකමක් නැහැ. ඉතින් අපි සාධාරණ මුදලක් අය කරන්නේ අපි අසාධාරණ විදියට ගන්නෙ නැහැ. ඉතින් ඔයාලට ඒක හැමෝටම මතක් කරනවා. ඉතින් රැවටෙන්න එපා. සමහර දේවල් සමහර මිනිස්සු ඉන්නවා මේක මෙහිමයි කියලා අන්තිමට සල්ලි ටික ගත්තට පස්සේ ළමයි ෆලෝ අප් කරන්නේ. ඔයාලා කලින් අවුරුදු වල අපි ක්ලාස් ලෙවල් සිලෙක්ට් වෙච්ච කට්ටිය ඉන්නවනේ ගොඩාක්. දැන් 300යි බැච් එකට ගන්නේ. අපේ 100කට වැඩි ප්‍රමාණයක් ගියා. එතකොට මට ඒවා සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවන්. ඉතින් টොප් ලිස්ට් එකේ ලකුණු 1 2 3 මුල් 10 ලකුණු 75ට වැඩියෙන් ගත්ත කට්ටිය. ඔක්කොම අපේ ක්ලාස් ආපු ෆලෝ අප් කරපු කට්ටිය. ඉතින් අපි ඒ වගේ ට්‍රේනින් එකක් දුන්නා පේපර්ස් 5 ඔන්ලයින් ලියවලා ඔයාලා ඒ වගේ අධීක්ෂණය කරලා ඔයාලට ඒ පේපර් එකට අනුමාන කරගත්ත ඒ විදියම ස්ට්‍රක්චර් එකේ ඒ විදියම පේපර් ඉංග්‍රීසි වලින් කියලා දීලා ගණන් හදන විදිය හැමදේම ඉංග්‍රීසි පවා ඔයාලට උගන්වලා ඒකට මේ හැමදේම කරලා ඔයාලව ඒ විදියට ඒ අයලක් කලාව අපි ඒකට ට්‍රේන් කරා. ඉතින් මාත් එක්ක මේ කෝස් එකේ මුලින්ම හිටපු කට්ටිය හොඳට පාස් වෙලා සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් මට හම්බෙනවා කැම්පස් එකකට. ඉතින් ඒ නංගිලා මල්ලිලා ගොඩක් මහන්සි වුණා. මේ මොකද ලොජිස්ටික් කියන ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න බොහොම අමාරුයි. ඒතකොට ගොඩාක් වැඩ කරන්න ඕනේ ඒකට සිලෙක්ට් වෙන්න. ඉතින් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක විතරනේ ගන්න. ඉතින් ලංකාවේ හැම කෙනාම S3 තියෙන කට්ටිය දානවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් අපේ channel එක YouTube එක ඊට පස්සේ WhatsApp channel එකේ තියෙනවා, WhatsApp group එකේ තියෙනවා. join වෙන්න. ඒවල link දානවා අපි. ඒ group සහරා අපේ classes පටන් ගත්තාම ඔයාලට ඉස්සර දාන්න පුළුවන්. ඊට පස්සේ apply කරන්න. ඒ apply කරද්දි දැනගන්න ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලට 2023 22 level කරපු අයට බැරි. ඇත්තටම බෑ. 2024 level කරලා තියෙනවා first try second try third try ඕන try එකකින් 2024 විතරයි level කරලා තියෙනවා. එතකොට ඔයාලට මේකට apply කරලා තව ඔයාලට apply කරන්න පුළුවන් අවස්ථා තියෙනවා නම් ඒවට apply කරන්න. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය කියන්නේ 2014 පටන් ගත්ත එකක්. එතකොට ඒ කාලේ තිබ්බ ආණ්ඩුවත් එක්ක ඒගොල්ලෝ පටන් අරගෙන ඒගොල්ලෝ ඊට පස්සේ ඒ ආණ්ඩුව නැති වෙනවා. ඒකම සාගර විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල ෆලෝ අප් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලොන්ට තියෙන ෆැසිලිටිස් ලැබෙන්න ඕන ෆැසිලිටිස් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ අද වෙනකොට තියෙනවා. එතකොට මේ යුනිවර්සිටි එකේ හෝල් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ඔයාලට මම එන්න කලින් කියලා ලොකු ෆැසිලිටිස් නෑ මේකේ අන් කැම්පස් වලට වගේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ දේවල් දැනගෙන ඔයාලට හොඳ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අවුරුදු 4ක ඩිග්‍රී ෆ්‍රී. ඉතින් මම හිතන්නේ ඩොලර්ස් වලින් ඔයාලට monthly payment එක ගන්න පුළුවන්, job එකට යන්න පුළුවන් executive level එකේ. ඉතින් ඒ වගේ වටිනා ඩිග්‍රී එකක් තියෙනවා. ෆැසිලිටිස් ලොකුවට නෑ කැම්පස් එකේ. ඉතින් ඒ වුණාට ඔයාලට මේ ඩිග්‍රී එකට
ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් නංගිමලු ඔයාලට සම්පූර්ණ විස්තර කිව්වා. ඉතින් මේ ඩිග්‍රී එක කරලා ඔයාලට යන්න පුළුවන් පාත් ගොඩක් තියෙනවා. එතකොට එයාපෝට් එක මේ පෝට්ස් වල ඔයාලා ලොජිස්ටික් මැනේජර් විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ ජෝන් කීල්ස් එතකොට හේලිස් වගේ ලොජිස්ටික් පැත්ත ගොඩාක් ලොකු කම්පැනිස් වල යන්න පුළුවන්. ඉතින් ට්‍රේනින් යන්න තියෙනවා මාස 6ක්. ඉතින් මේ වගේ දේවල් එක ලොකු එක්සිකියුටිව් ලෙවල් එකට යන්න පුළුවන්. මැනේජ්මන්ට් පැත්තේ. ඉතින් අංගිමාලි ඔයාලා හැමෝම ආදරෙන් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට මේවා share කරන්න. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය.